අද අපි කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ මාර වැදගත් කොටසක්. දැන් ඔය ඉංග්‍රීසියෙන් කතා කරද්දී වර්තමාන කාලේ S શબ્දය ඇහෙනවනේ. She goes, she comes, she runs, she plays. ඔය විදිහට S අකුරක් ඇහෙනවනේ. ඒ S අකුර ඇහෙන්නේ මෙන්න මේ කියන කතාවට. ක්‍රියාපදේ වර්තමාන කාලේ කතා කරන්න යද්දී ක්‍රියාපදයක් ඒකවචන කරන අවස්ථාවන් හතරක් තියෙනවා. අන්න ඒ ක්‍රියාපදේ ඒකවචන කරන අවස්ථා හතර තමයි අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ. මෙන්න බලන්න මේ අවස්ථාවන් ටික. අපි යාට කියනවා singular forms of verbs. ක්‍රියාපදයන්ගේ ඒකවචන ස්වරූප. singular ඒකවචන form ස්වරූප of verbs ක්‍රියාපදයන්ගේ ඒකවචන ස්වරූප. right then බලමු සාමාන්‍යයෙන් පළවෙනි කාරණේ තමයි සාමාන්‍යයෙන් ක්‍රියාවක් ඒකවචන කරද්දී ඒ ක්‍රියාපදයකට s අකුර එකතු වෙනවා. දැන් run එකේ ඒකවචනේ runs. ඇය දුවනවා she runs. she run නෙමෙයි she runs. දැන් ඔන්න බලන්න ඇය එනවා she come නෙමෙයි she comes. එහෙනම් come එකේ ඒකවචනේ comes වෙනවා. දැන් cook එකේ ඒකවචනේ cooks. දැන් අම්මා උයනවා නම් mother cook නෙමෙයි mother cooks. ඔන්න බලන්න. එහෙනම් සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් ඒකවචන කරද්දී ඒ ක්‍රියාපදයකට අපි s අකුරක් එකතු කරනවා. දෙවෙනි රූල් එක. යම්කිසි ක්‍රියාපදයක් o x ch sh s කියන අකුරු වලින් අවසන් වුණොත් මේ කියන අකුරු වලින් අවසන් වුණොත් ඒ ක්‍රියාපදේ ඒකවචන කරන්ට අපි es එකතු කරනවා. එහෙනම් go එකේ ඒකවචනේ goes. ඇය යනවා. she goes. නිමල් යනවා. නිමල් goes. දැන් බලන්න mix කවලම් කරනවා. mix එකේ ඒකවචනේ මොකද්ද? mixes. දැන් අම්මා කවලම් කරනවා. දැන් සීනි වගේ කවලම් කරනවා. mother mixes sugar. mother mixes sugar. not mix. mother mixes sugar. අන්න බලන්න. එහෙනම් catch අල්ලනවා. එහෙනම් catch එකේ ඒකවචනේ මොකද්ද? catches. catches අල්ලනවා. catches අල්ලනවා. ඒකවචනයි. බලන්න wash එකේ ඒකවචනේ මොකද්ද? wash එකේ ඒකවචනේ washers. washers. pass සමත් වෙනවට pass එකේ ඒකවචනේ passes. ඇය විභාගයේ pass වෙනවා සමත් වෙනවා. she passes the exam. she passes the exam. අන්න බලන්න. right. ඊට පස්සේ ඊළඟ කාරණේ ඔන්න බලන්න පුතේ. දෙවෙනි අවස්ථාව es එකතු වීම. තුන්වෙනි සිද්ධිය යම්කිසි ක්‍රියාවක් y අකුරකින් අවසන් වෙලා ඊට කලින් තියෙන්න ඕන ව්‍යංජනයක් කන්සනන්ට් එකක්. ව්‍යංජනයක් තිබ්බොත් ඒ ක්‍රියාපද ඒකවචන කරන්න අපි y අයින් කරනවා. y අයින් කරලා ies එකතු කරනවා. cry ඒකවචනේ cries. ළමයා අඬනවා. පුංචි ලදරුවා අඬනවා. baby cry not baby cry. baby cries. baby cries. දැන් බලන්න ඇය උත්සාහ කරනවා not she try. not she try. she tries. she tries. ඇය උත්සාහ කරනවා ඒක කරන්න. she tries to do it. she tries to do it. නිමල් ඒක කරන්න උත්සාහ කරනවා. නිමල් tries to do it. එහෙනම් tries යමක් කරන්න උත්සාහ කරනවා ඒක වචනයක් වෙද්දී. මේ බලන්න fly not then bird fly not bird fly bird flies. එහෙනම් මෙතන try එකේ is එන්න මෙතනට tries. එහෙනම් මේ fly එකේ flies. fly එකේ flies. දැන් කුරුල්ලා පියාසර කරනවා. bird fly not fly. bird flies. bird flies. නේ? දැන් ඇය උත්සාහ කරනවා. she try. she tries. not she try. she tries. නේ? මේ බලන්න ඇය අඬනවා. she cries. she cries. not cry. she cries. අන්න බලන්න නේ? right. ඊට පස්සේ මේ බලන්න යම්කිසි හතරවෙනි අවස්ථාව යම්කිසි ක්‍රියාපදයක් y අකුරකින් අවසන් වෙලා ඊට කලින් වවල් එකක් තිබ්බොත් සොර අකුරක් මොනවද සොර අකුරු ටික a e i o u ඔය කියන වවල් එකක් තිබ්බොත් අපි y කපන්නේ අපි s අකුර විතරක් දානවා
එහෙනම් play එකේ එක වචනේ plays plays destroy විනාශ කරනවා destroys destroys වයි කපන්න බෑ. ඒ වවල් එකක් තියෙනවනේ. මේ වවල් තියෙනවනේ. A E I O U buy මිලදී ගන්නවා. ඒක වචනේ buys. ඇය දැන් අපි කියමු ඇය පොතක් මිලදී ගන්නවා. She buys a book. She buys a book. දැන් ඔය කට්ටිය කියන්නේ අම්මෝ සුද්දෝ ඇවිල්ලා නිකන් කස්සපස්ස ගාලා ගාන ශබ්දයෙන් ඉංග්‍රීසි කතා කරා කියලා. එහෙනම් ඔය ශබ්දයෙන් ප්‍රසන්ට් එකේ හැදෙන්නේ මොකක්ද? ඔය ඇක්ටිව් ඉස්සල වර්තමාන කාලේ කතෘ එක්කෙනෙක් එද්දින් අපි ක්‍රියාපදේ ඒකවචනේ දාලා කතා කරන්න ඕනේ. නැත්තම් බ්‍රෝකන් ඉංග්‍රීසි ඒවා වැරදි නේ ඒවා කැතයි ඒ ඉංග්‍රීසි නේ ලස්සනට කතා කරන්න අන්න ප්‍රසන්ට් සිම්පල් එකේ ක්‍රියාපදවල ඒකවචනයක් වෙන අවස්ථාවන් ටික දැනගන්න ලස්සනට අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නේ ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න අපේ TikTok channel එකත් follow කරන්න අපේ Facebook channel එකත් follow කරන්න අමතක කරන්න එපා මේ වගේ ලස්සන පාඩම් එක්ක ඉංග්‍රීසි භාෂාව genuine ලස්සනට ඉගෙන ගන්න නේ right එහෙනම් අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම් have a nice day සුබ දවසක් හැමෝටම